ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඇතුළම ඒ කියන්නේ ඇඳුම් මාරු කරන කාමරය ඇතුලේ ප්‍රධාන පුහුණුකරුවෙක් සහ ක්‍රීඩකයෙක් අතර ඇතිවුණු දරුණු ගැටුමක් ගැන තමයි අද මේ විස්තරය. මේක කණ්ඩායමම දෙදොරුම් කවපු සිද්ධියක්. අපි බලමු මොකක්ද ඇත්තටම උනේ කියලා. හිතන්න මේක පටන් ගත්තේ සාමාන්‍ය කණ්ඩායම් රැස්වීමක්. ඒ කියන්නේ ටීම් මීටින් එකක් විදියට. ඉතින් ඒක ඉවර වුණේ අතින් පයින් ගහගන්න තැනට මේවිල්ලා. ඉතින් මේ සම්පූර්ණ සිද්ධියේ ප්‍රධාන චරිත දෙකක් හිටියා. ඒ තමයි ප්‍රධාන පුහුණුකරු ගැරි කර්ස්ටන් සහ ප්‍රවීණ ක්‍රීඩක තිසර පෙරේරා. මේ දෙන්න අතර ඇති වුණු උණුසුම්කාරී තත්ත්වය තමයි හැමදේටම මුල. මේ සිද්ධිය කොච්චර දුරදිග ගියාද කියනවා නම් වාර්තා වෙන විදිහට අන්තිමට තිසර පෙරේරා ප්‍රධාන පුහුණුකරුටම පාරක් ගැහුවා කියලායි කියවෙන්නේ. හැබැයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේක. කොහොමද ප්‍රොෆෙෂනල් මට්ටමේ ක්‍රීඩකයෝ අතර තිබෙන සාකච්ඡාවක් මේ වගේ ගුඩි කෙලියකින් ඉවර වෙන්නේ? හොඳයි මේ ගැටුම ඇති වුණේ ඇයි කියලා හරියටම තේරුම් ගන්න නම් අපි මුලින්ම බලන්න ඕනේ ඇයි මේ මීටින් එක තිබ්බේ කියන එක. මේක නිකම්ම මීටින් එකක් නෙමේ. හෙඩ් කෝච් ගැරි කර්ස්ටන්, සීනියර් කෝචින් ස්ටාෆ් එක, ඊට පස්සේ තිසර පෙරේරා, නුවන් කුලසේකර, උපුල් තරංග වගේ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ තමා ක්‍රීඩකයෝ සේරම මේකට ඇවිල්ලා හිටියා. ඉතින් මේ හැමෝගෙම අරමුණ වෙලා තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් වල අනාගතය ගැන කතා කරන්න, කණ්ඩායමේ තියෙන ප්‍රධාන ප්‍රශ්නවලට විසඳුම් හොයන්න. හැබැයි මේ සාකච්ඡාව එකපාරටම රත්ුනේ එක මාතෘකාවක් නිසා. ඒ තමයි කණ්ඩායමට අලුතින් ගෙනාපු ගොඩක් මතභේදයට තුඩු දුන්න ශාරීරික යෝග්‍යතා ප්‍රමිතින්. ඒ කියන්නේ ෆිට්නස් ස්ටෑන්ඩඩ්ස් ගැන කතාව. මෙතනදී පැති දෙකක මත දෙකක් තිබුණා. එක පැත්තකින් කෝච් කර්ස්ටන්. එයාගේ අදහස වුණේ නූතන ක්‍රිකට් වල ෆිට්නස් කියන එක අත්‍යවශ්‍යයි. ඒක ගැන කතා දෙකක් නෑ කියන එක. අනික් පැත්තෙන් ක්‍රීඩකියෝ. එයාලගේ ප්‍රශ්නේ වුණේ අවුරුදු ගාණක් මේවා ගැන හොයලා බැලුව නෑ. දැන් එකපාරටම IPL එකට කලින් මෙහෙම දැලි නීති දාන්නේයි කියන එක. ක්‍රීඩකයන්ගේ පැත්තෙන් ආපු ප්‍රධානම තාර්කය තමයි මේක හරියට විනයක් පවත්වා ගන්න කරන දෙයක් වගේ නෙවෙයි හරියට ප්ලෑන් එකක් නැතිකමේ ප්‍රතිඵලයක් වගේ පේනවා කියන එක. මේ වෙනකල් මේක තිබුණේ වෘත්තීය මට්ටමේ තර්කයක් විදිහට. හැබැයි ඊළඟට සිද්ධ වුණු දේන් තමයි ඔක්කොම පාලනයෙන් මිදිලා ගියේ. සිදුවීම් පළගැස්සුනේ මෙහෙමයි. මුලින්ම තිසර පෙරේරාට යන්න ඕන කියලා කිව්වම එයාගේ බිරිඳ ගැන විහිළුවක් කරලා තියෙනවා. මේ පෞද්ගලික කතාවෙන් තිසරට හොඳටම කේන්ති ගිහින් අතේ තිබ්බ මයික් එක විසික් කරලා. ඔන්න එතකොට තමයි කර්ස්ටන් මැද්දට පැනලා තියෙන්නේ ප්‍රශ්නේ විසඳන්න. අන්න ඒ වෙලාවේ ඇතිවුණු කලබගෑනි අස්සේ තමයි තිසරගෙන් කර්ස්ටන්ට පාරක් වැදිලා තියෙන්නේ. හැබැයි මෙතන තියෙන වැදගත්ම දේ තමයි වාර්තා වෙන විදියට කර්ස්ටන්ට පහර වැදිලා තියෙන්නේ තිස්සර දෙවෙනි පාරටත් මයික් එක විසික් කරන්න හදනකොට ඒක නවත්තන්න ගින්. ඒ කියන්නේ එයා ඇත්තටම උත්සාහ කරලා තියෙන්නේ ප්‍රශ්නේ සමතේකටපත් කරන්න. හොඳයි ඉතින් මේ ගැටුමෙන් පස්සේ මොකද වුනේ? ඒ වගේම මේ සිද්ධියෙන් කණ්ඩායම ගැන ඇත්තටම පේන්නේ මොන වගේ ලොකු චිත්‍රයක්ද? එතනම හිටපු හෝටලේ ආරක්ෂක අංශයේ අය තමයි මැදිහත් වෙලා මේ ගැටුම නතර කරලා තියෙන්නේ. ගැරි කර්ස්ටන්ට පොඩි සීරීම් තුවාල වලට ප්‍රතිකාර කරලා තියෙනවා. හැබැයි මේක නිකම්ම දෙන්නෙක් අතර වෙච්ච රණ්ඩුවක් විතරක්ම නෙමෙයි මේකෙන් එළියට ආවේ කණ්ඩායමේ කළමනාකාරීත්වයේ ඇතුලේ යාළගේ sannivedanaye තිබුණු කොච්චර ගැඹුරු ප්‍රශ්නේද කියන එක. ඉතින් මේ මුළු සිදුවීමම අපිට එක ලොකු ප්‍රශ්නයක් ඉතුරු කරනවා. වෘත්තීය මට්ටමේ තියෙන මතභේද මේ වගේ පෞද්ගලික මට්ටමකට වැටුනාම කණ්ඩායමකට ඇත්තටම පුරුවන්ද ආයෙත් එකතු වෙලා එකමුතු වෙලා ඉදිරියට යන්න?